දේශිකයන් තමයි ඇවිල්ලා තියෙන්නේ. තුමාව බලන්ට සහ විශේෂයෙන්ම එයා කැම්පස් යන මට ලබන මාසෙට කැම්පස් පටන් ඒකට කැම්පස් ගේ පිසික පටන් ගන්න ලබන මාසේ ඒක නිසා ඒකට කියන්නත් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ආපු වෙලාවේ මම අල්ලගත්තා. පුට්ටක් බෑග් එකේ තමයි හිටියේ. හැබැයි චුට්ටක් ඕගොල්ලන්ට කතා කරවන්න. හරිද? ඉතින් මම චුට්ටක් කියන්නම් මේ අයියා ගැන චූටි දෙයක්. ඒක තමයි පුතේ මෙයාගේ ඇත්තටම ඒ කියන්නේ ඕගොල්ලන්ට උවමනාවක් තියෙනවා නම් මේකට බැහැ කියලා දෙයක් නැහැ කියන එක පෙන්වන්න හොඳම සාධකයක් තමයි මෙයා. උවමනාව නැතිකම නිසා මිස වැඩ කරොත් මේක ගොඩ දාන්න පුළුවන් කියන එක පෙන්වන්නට මීට වඩා සාධක අවශ්‍ය නැහැ. ඒක හොඳ සාධකයක්. උවමනාව තියෙන ඕනම කෙනෙක්ට මොකද ඕගොල්ලෝ හැමෝටම හොඳ ඔළුවක් තියෙන හොඳ IQ එකක් තියෙන ළමයි A level වලට මැත්ස් කියන විෂය මම හැමදාම කියනා වගේ තෝරගන්නේ නැහැ සාමාන්‍ය IQ නැති ළමයි. ඒකට ඕගොල්ලෝ සාමාන්‍ය ඔළුවක් තියෙන උන් කොටාසයක් තමයි අපේ විෂය තෝරගන්නේ. සාමාන්‍ය මේ ස්ට්‍රීම් එක මැත්ස් ස්ට්‍රීම් එක තෝරගන්න හොඳ ඔළුවක් තියෙන්න ඕනේ. නමුත් අර A level වලදී තමන් ගන්න වැරදි තීරණ නිසා තමන් කරන වැරදි දේවල් වල ප්‍රතිඵල මත තමයි තමන්ගේ වද රිසල්ට් එක තීරණය වෙන්නේ. ඒක නිසා ඉතින් මේ අයියත් A level වලට එනකොට මම හිතන්නේ ලොකු ආසාවකින් එන්න ඇති ප්‍රශය එකේ ලොකු මැච් එකක් කරලා ඕගොල්ලෝ තේමනේ හරි උනක් තිබ්බනේ ප්‍රශය 26 මුලින්ම ඕගොල්ලෝ දැන් 26 A level නේ මුලින්ම මුල්ම දවස් ටිකේ පන්ති එනකොට මේ මාර ගැම්මින්නේ. හරිද? ඒක පොඩි වුමනානේ උන්නයි ඔක්කොමත් එක්ක නෙන්නේ. හැබැයි එතකොට මේ අයියා ඉතින් ලොකු කීනේකින් මේ ගමනට A level එකට 2000 මතක නැහැ 20 නේ ප්‍රතිපක්ෂ. ඒක 2020 පක්ෂයේකේ එයා මේ විදිහට A level එකට ඒ ගමනට ඕගොල්ලෝ වගේම ජොයින් වෙන්න ඇති මුලින්ම. මගේ ක්ලාස් එකල නැහැ. මොකද නුවරඑලි ඉඳපු නිසා මම නුවරඑලි පන්ති කරන්නේ නැහැ. මම කරන්නේ පාන්දුර නිසා මාව සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් පුතේ කොහොමින් හරි අර ඉතින් එයාගේ මම කිව්වට කම නැද්ද නේද? එතකොට ප්‍රශ්නයේකේ එතකොට අර Tamanට හැකියාව තියෙනවා ඔළුව තියෙනවා. ඒ ඔළුව තියෙන එක මම ඔප්පු කරලා පෙන්නනවා මගේ ළඟට ආවට පස්සේ. හරිද? එතකොට ඔළුව තියෙනවා. හැබැයි ඔළුවෙන් වැඩක් ගන්නෙ නෑ. ඊට වඩා Tamanගේ අර යාළුවොත් එක්කින් ඉන්න කාලවකවානු ඒ කාල පරිච්ඡේදයේ ගොඩක් ලස්සන එක පට්ට සුන්දරයි. අන්නේ හැංගීමෙන් යා ප්‍රශ්නයේකේ වැඩ කරනවා. ඒක අවසාන ප්‍රතිඵලය එයාට ප්‍රශ්නයේකේ Taman හිතන හීනෙට යන්න බැරි වෙනවා. හරිද? Tamanට ඒක කොට දාගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් වැඩි ජවයකින් අර තියෙන කතන්දරේ මේ විදිහට පවත්වාගෙන මේ යාළුවෝ තව කොටසක් කියන නිසා ඒ ශායයකට එයා මේ විදිහටම යනවා. හැබැයි මෙයාට මේ අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්න පටන් ගන්නකොට එතකොට ශාය දෙකක් කරලා ඉවරයි. ඊළඟ ශායයක කරන්න එනකොට ඊළඟ ශායයක කරන්න එනකොට ඊළඟ ශායයක කරන්න වෙන්නේ නැහැ. මොකද තාත්තස්නේ වෙලා තාත්තා වෙනුවෙන් යාට කැපකිරීම කරන හොඳ පුතේ තාත්තා වෙනුවෙන් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා යාට ශායයක යාට කරන්න සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඇත්තට පුතේ තාත්තා ගත්තට පස්සේ කෙමිස්ට්‍රි ගුරුවරයෙක් නේ. කෙමිස්ට්‍රි ගුරුවරයෙක්. හැබැයි තාත්තා කෙමිස්ට්‍රි ගුරුවරයෙක් ඒ වුණාට තාත්තා එතකොට ලොකු ඕගොල්ලන්ගේ දෙමව්පියෝ වගේම ඒ තාත්තත් ලොකු හීන තියාගෙන ඉන්නේ නැති. හැබැයි මේගොල්ලන්ට වැඩ බැරි කම නිසා නෙමෙයි පුතේ වොමනාව කියන එක ලොකුවට මට දැනෙන විදිහට එයා කොයි විදිහට ඒක හිතනවද දන්නේ නැහැ. එයා හිතනවද දන්නේ නැස මට හොඳට වැඩ කළා කියලා. හරිද? නමුත් මට දැනුන විදිහට මගේ ළඟට පන්ති ආවට පස්සේ මම දැනුන විදිහට එතකොට මෙයාලට තිබ්බේගේ ඒක මේ A level ගොඩ දැමීමේ ජීවිතයකන හිම ලොකු බැරෑරුම්කමක් වගකීමක් නැති එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඕගොල්ලන්ට උනා මේ වැඩේ කරගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ. හැබැයි තාත්තා වෙනුවෙන් ඒ කැපකිරීම කරනකොට යාගේ ඊළඟ ශය එකක් මිස්සුන බෑ ශය දෙකක් කරලා ඉවරයි. එතකොට මෙයාට ජීවිතේ
තේරෙන්න පටන් ගන්නවා. ඒකට මම හිතන අවසාන වෙනකොට තාත්තත් අන්තරා වෙනවා, තාත්තත් නැති වෙනවා. එතකොට හැබැයි ජීවිතයේ ඇත්ත තේරුම් ගන්නට ඇත්තට මේ තාත්තා කොච්චර ආසාවෙන් බලන් හිටියද මෙයාගේ රිසල්ට් එක දිහා කියලා තේරුම් ගන්නකොට මේ අවුරුදු ගාණක් එකෙන් පහුවල් පස්සට ගිහිල්ලා අවසానයි. ගොඩක් කාලයක් පස්සට ගිහිල්ලා ඒකට තමන්ගේ තාත්තා වෙනුවෙන් කැපකිරීමක් කරන්න තියෙන අවධියක කැපකිරීමක් කරන්න පුළුවන් වෙලාවක තාත්තා දෙවි කරගන්න තාත්තා වෙනුවෙන් ඒ දෙය කරගන්න බැරි වුණු වෙලාවක තමයි මෙයාට තේරෙන්නේ මේකේ තියෙන බැලෑරුම්කම. සහ මේකේ තියෙන ඉගෙන ගත්තේ නැති වුණොත් මේකෙන් ගොඩ යන්න වෙන ක්‍රමයක් නැහැ කියන එක දැනනකොට කාලාන්තරයක් ගිහිල්ලා. අනේ කාලාන්තරයක් ඕගොල්ලෝ යන්න තියාගන්න එපා. හැබැයි පුතේ මෙයාගේ පෙර වාසනාවකට පානදුරට එනවා මෙයා ඊළඟ ශෛලික දොර මෙයාගේ පොත් ශෛලික මම හිතන්නේ නේ. ඒක තව ශෛලික මිස් කරනවා මෙයා ස්කිප් කරනවා. ඒකට පොත් ශෛලිකට මොකක් හරි පොරේ මම හිතන්නේ පිනකට තමයි ඕනේ. මොකද හේතුව නැත්නම් මෙයා දැන් අද ඉන්න තත්ත්වයට එකින් පිනක්ම වෙන්න ඕනේ. එතකොට ඒ පිනට මෙයා පානදුරට එනවා. ඒ පානදුරට ඇවිල්ලා මම හිතන්නේ පළවෙනි දවසේ මගේ ක්ලාස් එකට මගේ රිවිෂන් එකට සෙට් වෙනවා. රිවිෂන් එකට. එතකොට මම දන්නේ නැහැ මෙයා ගම නුවරඑළියද ඒව කොහෙදවත් දන්නේ නැහැ. මේක උන්නතට දුන්නේ අයිනෙකට කොහෙද හිටියනේ. මුළු විදිහට මුල්ලකට වෙලා යාට කවුරුත් යාළුවෝ නැහැ. ජීවිතේ තේරුම් අරගෙන තියෙන්නේ දැන් ඒ යාළුවෝ නැහැ. ආශ්‍රය කරන මිනිස්සු නැහැ. ඔබට තියෙන්නේ. යාළුවෝ නැති වෙනකොට මේ යාළුවෝ හැමදාම ඉන්නේ නැහැ. යාළුවෝ ඉන්නේ නැහැ. ඔය ඉන්නේ සමහර වෙලාවට සමහර හොඳ යාළුවෝ ඉන්නවා. වැඩි කොට දා ගන්නකම් ඔයගොල්ලෝම ටිකටම අරන් ගිහලා කොට දාන යාළුවෝත් ඉන්නවා. සමහර අපාය සහ යාළුවෝත් ඉන්නවා. උන් try කරන්නේ උත් කට්ටි බලනවා නම් යාළුවෝ කට්ටි පන්නන්නේ. උදන්නෝ දෙන්නම කරන්නේ ඉවර. ඒක මම වරදක් කරනවා. ඒ වරදට තවත් අන්තිකව සෙට් කරගන්න. ඒක දෙන්නටම කෙනෙක් වෙන්නේ. හරිද? එතකොට හැබැයි දැන් මෙයා ඒ වෙනකොට මෙයාට කොහොමත් මෙයාට මෙහි යාළුවෝ නැහැ. එතකොට කොහොමත් නැහැ මේ යාළුවෝ. ඉතින් මෙයා නුවරඑළිය පැද්දිසිකේ දරුවෙක්. ඒකට මෙයාට මෙහි යාළුවෝ නැහැ. ඒකට මෙයා අපේ දැන් මේ හරිනියගේ මම අනන් අර කෙට්ටුලෑලි. හරියන චිත්‍ර යාළුවනේ. එතකොට දැන් මෙහෙදී යාළු වෙන්න අපේ පැත්ත ගල්ලා වාල්ලා ඉන්න වැඩේ කරනවා. ඊට පස්සේ මම ඊට පස්සේ කතා කරනවා පුතේ කොහොමද කියලා අහනවා. මම සතියක් දෙකක් ගිහලා තමයි මම සාමාන්‍ය ළමයින්ට ගිහින් කතා කරන්නේ. හැබැයි මම කතා කරනකොට මම දැනගන්නවා මෙයා මේ කරන්නේ ඉන්නේ එයාගේ ෆෝර්ත් සයි එක. හරිද? පුතේ දරුවෙක් ඒ වෙනකොට ඉන්නේ ෆෝර්ත් සයි එකට එනවා කියන ළමෙක් උන් පල් කියන උඩටම වැටෙන්න ඕන අවස්ථාවේ උඩට වැටලා ඉන්නේ. හරිද? ඉතින් හිතන්නවත් එපා. හැබැයි මෙයාට තියෙන ඒ වෙලාව පුදුම ජාබයක් තියෙනවා මොනවා හරි කරලා මේක ගහන්න ඕනේ මැච් එක. හරිද? ඒකට මම කොහොමින් හරි මං කියන පුතේ ඔබට කරන්න පුළුවන් මේ ගේම් එක ගහමු මේ වෙලාවේ මාස 6ක් අතේ 6ක් වගේ දෙනවා මාස 6ක් අතේ තියෙනවා මේ මාස හැම මම මේ මැච් එක අස්සනවා කියලා. පුතේ මං ඊට පස්සේ අපි වෙනද කෙමිස්ට්‍රි උදාසෙ ළඟට දානවනේ. උදාසෙ ළඟට දානවා. ඒකට එහෙම දාලා පුතේ මේ මැච් එක ඇත්තටම මෙයාගේ කැපකිරීම අපේ මඟ පෙන්වීම යටතේ මේ මැච් එක ඉවර කරනවා. මෙයාද ඉංජිනේරු ශිෂ්‍යෙක් විදිහට ලබන මාසේ කැම්පස් එකට රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්නේ. දිශික 57 වෙන නුවරඑළිය දිශිකේ හරිද නුවරඑළිය දිශිකේ 57 කරන්න මට පුළුවන් වෙනවා මෙයාව කළා. මෙයා අද අර අවුරුදු ගාණක් යාගේ ජීවිතේ වැටුණා. හැබැයි යා නැත් පෙන්නුවා ඒක මට බැරිකම නිසා නෙමෙයි මට ඒක උනේ මගේ උවමනාව නැතිකම නිසා තමයි මට ඒ ගමන යන්න බැරි උනේ. එහෙම පුතේ බැරි වෙලාවත් මෙයා අසාර්ථක කියන දක්ෂ නැති දරුවෙක් නම් මේ මාසයේ මෙයාට ඉන්ජින් ගන්න බෑ පුතේ. ඒගොල්ලෝ හොඳ නැත්නම් මෙයාට මේ මාසයේ ඉන්ජින් ගන්න බෑ. ඒගොල්ලෝ හොඳයි. ඔයගොල්ලන්ගේ ඔළුව හොඳයි. හැබැයි ඔයගොල්ලන්ට යම් හේකින් වාගේ ටාගට් එකට වඩා අචීව් කරන්න බැරි වෙන්නේ හේතුව ඔයගොල්ලෝ එකට දෙන කැපකිරීම නැති එක. හරිද? ඉස්සවලට පුළුවන් නම් මේ වෙනුවෙන් කැප වෙන්න මෙන්න අයියා කෙනෙක් කියන උදාහරණයක් විදිහට. හැබැයි මේ අයියාගේ ගමන වගේ සයි හතරක් මේ පැත්තට දාන්න එපා. හරිද? වගේ ප්‍රෙෂර් එක වටින් තියාගන්න ප්‍රෙෂර් එකේ මේ ගේම් එක ගහලා ඉවර කරන්න. මේක බැරි දෙයක් නෙමෙයි පුළුවන් දෙයක් කියන එක පෙන්වන්න හොට්ටටම සාධකයක් තමයි මේක. හරිද? මෙයා ඒ වගේ සාධකයක් මොකද එයා ඒක පෙන්නුවා. එයා ඉංජිනේරින්ග් ගිහලා පෙන්නුවා. තව අවුරුදු 4කින් පුතේ එයා කැම්පසින් අවුට් වෙන්නේ ලංකාවේ ඉංජිනේර කෙනෙක් විදියට. ඉංජිනේරුවෙක් වෙලා එයාගේ ජීවිත ගමන සාර්ථක ලෙස දැන් ඉස්සරහට යමින් පවතිනවා. දැන් ඒගොල්ලන්ගේ අම්මට තියෙන සතුට දැන් අම්මා විතරමනේ ඉන්නේ. ඒකට ඒ අම්මට තියෙන සතුට එයා ඇස්වලට දකින්න ඇති. ඒ අම්මට තියෙන සතුට වාගේ දෙමව්පියන්ටත් තියෙනවා. ඒ හැමෝම දෙමව්පියෝ ඒ උත්සාහ කරන්නේ මේ අයියා වගේම. හරිද?
මේ මැච් එක ගහන්න පුළුවන් මේක හැබැයි කැපකිරීම ඕනේ. පුතේ තමන් අලසන තමන්ට හිතෙන් නැත්නම් වැඩ කරන්න. ඔයාලට මේ ගේම් එක ගන්න බෑ. හරි. අම්මා තාත්තා වෙනින් ඉගෙන ගන්න. අම්මලාගේ සතුටු වෙනින් ඉගෙන ගන්න. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ වෙනින් ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට තව අවුරුද්දක් වගේ අවුරුද්දකට පුට්ටක් වැඩි කාලයක් තියෙනවා. අවුරුද්දක් වගේ තියෙනවා. අවුරුද්දක් වගේ පොඩි කාලයක් තියෙනවා ඔයගොල්ලන්ට. මේ අවුරුද්ද තුල වගේ කැපකිරීම හරියට කළොත් වගේ වෙන වෙන අතහැරලා දාලා මේ වැඩේට විතරක් ફોකස් කළොත් පාට ගමනක් යන්න පුළුවන්. මේ අයියා වගේ මෙයා මේ කොච්චර අසාර්ථක වුණා. මෙයාගේ දක්ෂතාවය මෙයා එළියට දාගෙන මෙයා යන්න ඕන තැනට මෙයා ගියා. අද මෙයා ජයග්‍රාහකයෙක්. හරිද? එදා තියෙන මෙයාට තියෙන සැලකිල්ලයි අද තියෙන සැලකිල්ලයි ආසයි පොළොය වගේ. හරිද? මොකද මෙයා තව අවුරුදු 4කින් ඉංජිනේරුවෙක් වෙනවා. ඒක නවත්තන්න සක්කරේටවත් දැම්මේ. හරිද? එහෙනම් මම පොඩි වෙලාවක් අයියට පොඩ්ඩක් දෙනවා කතා කරන්න. චූටි වෙලාවක් ඇවිල්ලා කතා කරන්න කැමති නැහැ. හරිද? මම චූටි වෙලාවක් දෙන වැඩ කතා කරන්න. ඔයගලන්ට දෙයක් තියෙනවා නම් පුතේ වචන කීපයකින් කියන්න. හරිද? එතකොට කොහමද මේ මම ඩේවිඩ් තමයි මම ක්ලාස් එකට ආවේ නම් මාස 5ක් විතර තිබිලා කොහමරි මගේ යාළුවෙක් කියලා තමයි මම ආවේ. ඊට පස්සේ කොහමරි අපේ කොහමරි කියන්න තියෙන්නේ නම් ඔයගොල්ලෝ කොහමරි මං වගේ නම් වෙන්න එපා. මං වගේ නේද මේ ෆස්ට් ටයිම් ගොඩ දාගන්න කාලේ ඇති හොඳටම මම මාසයකින් කොට දැම්ම නම් ඔයගොල්ලන්ට අවුරුද්දක් හොඳටම ඇති. නාස්ති කරගන්න එපා. යාළුවෝ හොරේ මගේ යාළුවෝ නම් හිටිය ගොඩක් ෆස්ට් එකයි කරද්දී නම් ඊට පස්සේ සෙකන්ඩ් එක එකකින් භාගයක් විතර හැදුනා. තර්ඩ් එක කරද්දී මමයි තව එක කොල්ලෙක් විතර හිටියේ. ඊට පස්සේ කොහමද මේ ගියා ජපුර කැම්පස් එකට. මම අර ගියා. අපි දෙන්න විතර හිටියේ. අන්තිමට තර්ඩ් එක කරද්දී මගේ වයසේ උච්චායි කතාර කරේ පොරේදී යාළුත් එක්ක ඉන්න එපා ඉන්න හැබැයි ගානකට ආශ්‍රය කරන්න ඒවනික බලපයින්න නම් යන්න එපා කට්ටියත් එක්ක සර්ගේ වැඩ ටිකක් කරගෙන ගියාට පස්සේ ඉතින් අවුලක්ම නැහැ ගාන මැච් එක ගන්න උලම ඕනේ කෙන්ට අදිෂ්ඨාන තමයි දෙන්න ඕනේ අදිෂ්ඨාන කියන්නේ වැඩ කරන්න ඇති හොඳටම සර්ගේ වැඩ පිළිවෙල අවුලක් නැහැ නේ සර්ගේ වැඩ ටික කරා නම් ඉතින් කොහොමද කොට තමයි ඉතින් එහෙනම් thank you කට්ටියට හරි